ඔයා මේ රීඩින් එක දකින්නේ අහම්බෙන් නෙමෙයි. ඉදිරි සති කිහිපය ඇතුළත ඔයාගේ ජීවිතේ සුබවාදී විදියට වෙනස් වෙන්නයි යන්නේ. මේ රීඩින් එක ඔයාට තව තවත් ගැලපෙන්න මම කාරණා කිහිපයක් කියනවා. මම කියන කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවසේ ඇතුළත මොකක්ම හරි ඒන්ජල් නම්බර් එකක් දැක්කනම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා දැන් ඉන්න තැනට සුදු, කහ, කළු මොනවාම හරි දෙයක් ඔයාට පේන්න තියෙනවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා පුංචි ළමයින්ට ආදරය කරන කෙනෙක් නම්, පුංචි ළමයිත් එක්ක කාලය ගත කරන්න කැමති කෙනෙක් නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. මේ වෙලාවේ ඔයාගේ හිතට වද දෙන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවසේ ඇතුළත පියාඹන කුරුල්ලෙක් හරි සමනලයෙක් හරි දැක්කනම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා මේ වෙනකොට කොහේ හරි ගමනක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා විශ්වය විශ්වාස කරන කෙනෙක් නම්, ඔයා විශ්වයට හැම වෙලේම ස්තුතිවන්ත වෙන කෙනෙක් නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. අද දවස ඇතුළත ඔයා දැල් වෙන පහනක් දැක්කනම්, ඔයා හැමත් නැත්නම් පහනක් පත්තු කරා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාගේ කැමතිම වර්ණ අතර සුදු, කහ, නිල්, කළු මෙන්න මේ වර්ණ වලින් එකක් හරි තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවසේ ඇතුළත සුදු, රතු, මල් මොනවා හරි දැක්කනම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ කහ, දුඹුරු, කළු, සුදු, කොළ මෙන්න මේ වර්ණ වලින් පොඩ්ඩක් හරි තියෙන ඇඳුමක් නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. CIRTS මෙන්න මේ මම කිව්ව අකුරු වලින් එකක් හරි වගේ නමට යෙදිලා තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා මේ දවස්වල ඔයාගේ තියෙන බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ නැතුව ලොකු ප්‍රශ්නයක ඉන්නවා නම්, ඔයා මොකක් හරි මානසික පීඩාවක ඉන්නවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. මම ඔයාට දැන් කාරණා කිහිපයක් කිව්වා. මම මේ කියපු කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. මේ රීඩින් එක හරිම සතුටුදායක රීඩින් එකක්. ඔයාගේ හිතේ මේ වෙලාවේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වෙන්න යනවා කියලා රීඩින් එකෙන් කියනවා. නමුත් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුව සමහර වෙලාවට පොඩි වෙනස්කමක් වෙලා ඉෂ්ට වෙන්න පුළුවන්. ඔයා හිතනවටත් වැඩිය හොඳ දෙයක් ඔයාට ලැබෙන්න පුළුවන්. විශ්වය විසින් ඔයාට හිතනවටත් වැඩිය හොඳ දෙයක් ලබා දෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ ජීවිතේ ඉදිරි කාලය ඔයා ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කාලයක්. වෙනදට වැඩිය ඔයා ආගම දහමට නැඹුරු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා විශ්වයෙන් දේවල් ඉල්ලපු කෙනෙක් නම් ඔයාට මේ කාලයේදී විශ්වය ඔයාට සුදුසුම දේවල් ලබා දෙන කාලයක්. ඔයාට මේ කාලය ව්‍යාපාරයක් පටන් ගන්න, මොනවා හරි වගේ ජීවිතේ හොඳ තීරණයක් ගන්න සුදුසුම කාලයක් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ ජීවිතයට එන සුබම සුබ කාලයක් තමයි මේක. ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් පටන් ගන්න පුළුවන් ඉදිරි කාලයේදී. ඔයාගේ තිබ්බ සියලුම බාධක නැති වෙලා යනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ ජීවිතේ නරක මිනිස්සු ඔයාගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. ඔයාට කරදර කරපු, ඔයාට රිදවපු, ඔයාට බොරු කරපු, ඔයාට ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් මිනිස්සු විශ්වය විසින් ඔයාගෙන් අයින් කරලම දානවා. ඒ වගේම මේ කාලයේදී ඔයාගේ ජීවිතයට හොඳ මිනිස්සු ලං වෙනවා. හොඳ මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඔයාගේ ආකර්ෂණීය බව වැඩි වෙනවා. ඉදිරි කාලයේදී ඔයාට හොඳ මිතුරන් හම්බෙන්න පුළුවන්. ඔයා ආදරවන්තයෙක් හොයමින් හිටියනම් හොඳම කෙනා ඔයාගේ ජීවිතේට එන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාට නොසිතූ ධන වාසනාවක් ලැබෙන්න තියෙනවා. ඔයාගේ මූල්‍යමය පැත්ත ඔයා හිතුවටත් වැඩිය ඉහළට යනවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඒ වගේම ඉදිරි කාලයේදී ඔයාට
පාටීස් වලට ආරාධනා ලැබෙන්න පුළුවන්. ඒ වගේම විනෝද චාරිකා යන අවස්ථා ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුර ගමනක් යෙදෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක නිමාවක් ඔයාට දකින්න පුළුවන්. කාගෙම හරි හිතේ ඔයා ගැන වැරදි අවබෝධයක් තිබ්බනම් එයා ඒ අවබෝධය නැති කරගන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයාට මේ කාලයේදී 11යි 11 12යි 12 8යි 8යි 8 මෙන්න මේ වගේ ඒන්ජල් නම්බර්ස් නිතරම දකින්න ලැබේවි. මේ වෙලාවේදී ඔයාත් එක්ක කවුරු හරි තරහෙන් ඉන්නවා නම් අමනාපකමකින් ඉන්නවා නම් ඒ කෙනා ඔයත් එක්ක ඇවිල්ලා කතා කරනවා. ඒ කෙනා වැරදි වැටහීමක ඉන්නවා කියලා එයා තේරුම් ගන්නවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. මේ රීඩින් එක බලපු ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. විශ්වය විසින් ඔයා ඉල්ලුවටත් වැඩිය දේවල් ඔයාගේ ජීවිතයට දෙන්න යනවා. සතුටින් ඉන්න. මේ වගේ රීඩින් දිගටම බලන්න. මගේ channel එකත් subscribe කරන් යන්න.